අභිෂේක් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? මම මැජිෂියන් කෙනෙක්. මම ස්ට්‍රීට් මැජික් කරනවා. ඔයාලට ටයිම් එකක් තියෙනවනම් මේ වෙලාවට ආවලා ඒ උනාට ටයිම් එකක් තියෙනවනම් මැජික් එකක් කරන්න පුළුවන්ද? නෑ. පොඩි ටයිම් එකකට. කවන්න. මම ගාව කාඩ් පැක් එකකුයි පර්මනන්ට් මාකර් එකකුයි නෝට්බුක් එකකුයි. නංගි ඔයා මේ ටික අල්ලගන්න. මට ඕන කාඩ් පැක් එකේ කැමති කාඩ් එකක් තෝරන්න. ඒක කරන්න මෙහෙමයි. මම මේ විදිහට පැක් එක රිෆිල් කරන් යනවා. ඔයාලට හිතෙන් තැනකින් ඇති කියන්න. හරි? මෙතන ෂෝ. හරි. මේ කාඩ් එක ගන්න. කාඩ් එක ගන්න අතරේ මම ප්‍රශ්න කරන්න මොනවද ඔයාලා ඩිග්‍රී එකක් හරි ගන්නවද? A levels කරනවද? අපි ආෆ්ටර් O level දෙක කියන්නේ. හරි. මොනවද A levels වලට කරන්න ඩිසයින් ඉන්නේ? හරි. ඔයාලා කාඩ් එක බලන්න ඊට පස්සේ කැම් එකට කාඩ් එක පෙන්වන්න. හරි. ඒ කියන්නේ මැත්ස් වගේ එකක් කරනවා නම් අනිවාර්යෙන් තියෙන සබ්ජෙක්ට් එකක් තමයි ෆිසික්ස් කියන්නේ. හරි. මේකට ඉස්සරහට ෆිසික්ස් ඕන වෙනවා. මම ඒ කියන්නේ ඔයා කාඩ් එක අල්ල ගන්න. හරිද? ඔයා මේ පේපර් එක අරගෙන හරිද? කාඩ් එකේ තිබිච්ච අංකේ හරි අකුර හරි තියෙන නැතිනේ ඒකයි හැඩයි අඳින්න. මට පෙන්නන්න දෙන්න එපා. ඇඳලා ඉවරලා ඕනනම් කැම් එකට පෙන්නන්න. හරි. හරි. මම මේ පේපර් එක මට දෙන්න හිමීට දෙකට නමලා දෙන්න. හරි හරි ඔය ෂේප් ඔය ෂේප්. දැන් ඔය බැලුවත් හරි මේවයි. ෆිසික්ස් වල තියෙනවා පාඩමක් තාපය කියලා. හරිද? තාපය කියන්නේ හොඳ වැදගත් පාඩමක් ලකුණු 20ක විතර. අපිට මේට්‍රික් එක කරන්න ෆිසික්ස් ඕන වෙනවා. මම ඒකයි කිව්වේ මුලදී ෆිසික්ස් කරන එක හොඳයි කියලා. හරිද? මොකද කියනවා නම් අපිට මේකට තාපය ඕන වෙනවා. නංගි මේ පොත මෙහිම අල්ලගෙන මම කරන්නේ තාපය අරගෙන මේ විදිහට මේ පේපර් එක බර්න් කරනවා. හරිද? මට ඕනේ ඇත්තටම අලු ටික. හැබැයි ඒ අලු ටික හම්බෙන්නේ තාපෙන්. තාපය කියලා කියන්නේ MCQ 7ක් 8ක් දෙන රචනා ප්‍රශ්නයක් වෙන පාඩම. හරිද? ෆිසික්ස් කරනවා කියවේ. පොල්මන් කතා හැම ගෙවල්ද? මම කියවන්නේ පොල්මන් කතා තවරිකෙන් ඔගේ භූතෙන් මතුව. හරි. මගේ ඇඟිලි පිච්චුණා කමන්නේ. මෙහෙමයි. මං ගිහුවා මට ඕනේ කරන්නේ අලු ටිකක් කියලා. ඔය අලු ටික අපි ගමු. ඔයා ගත්තනේ කාඩ් එක. ඒ කාඩ් එක මොකක්ද කියන එක හිතන්න ඔයා ඇන්දනේ මේකේ. හිතන්න තව විදිහකට මට ඒ කාඩ් එක මොකක්ද කියන එක හොයන්න පුළුවන් කියලා. මම මේ අලු ටික අරගෙන මේ විදිහට අතේ අත ගා ගන්නවා. හරිද? ඔයාලට පේනවා ඇති. ඒකට ඔයා ගත්ත කාඩ් එක මොකක්ද කියන එක තියන්න බලන්න මගේ අතේ ඉස්සරහින් කාඩ් එක. 3 of diamonds. මේ විදිහට 3 diamonds. කොයි 3 of මේක කලින් කරපු එකද දන්නේ කලින් කරන්න අමාරුයි. ඔයාලා දැන් ඒ කාඩ් එක පික් කරේ. ඔයාලට තව පොඩි කතාවක් කියලා දෙන්න යන්නේ. ෆිසික්ස් කරනවා කියව නේද? සාමාන්‍යයෙන් ෆිසික්ස් ගත්තාම අමතකම කරන්න බැරි සර් කෙනෙක් තමයි ડોක්ටර් දර්ශන උකුවල සර් කියලා කියන්නේ. සර්ගේ වැඩපිළිවෙල ඒ විදිහටම කරන දිස්ත්‍රික් ෆස්ට් කෙනෙක් ඉන්නවා එරන්ද අත්තනායක කියලා. එරන්ද අත්තනායක සර්ගේ අලුත් පන්ති පටන් ගන්නවා හැම සෙනසුරාදාම ගාල්ල සදර්න් ඉන්ස්ටිටියුට් එකේ. කොහෙද පටන් ගන්නේ? ගාල්ල සදර්න් ඉන්ස්ටිටියුට් එකේ. සර් එනවා ගාල්ලට උකුවල සර්ගේ වැඩපිළිවෙලත් එක්ක.